පළවෙනි පාඩම වෙන්නේ sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. මම දන්නවා ඕගොල්ලන්ට මේ පාඩම චුට්ටක්වත් අමාරු පාඩමක් නෙමෙයි. මේක හරිම සරලයි. නමුත් ඔයාලට නොතේරෙන තැන් තියෙනවා ඇති. මොකද පිළිතුරක් ලිවීමේදී බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා පුතේ. ඒ බලාපොරොත්තු වෙන දේ තමයි මට අවශ්‍ය වෙන්නේ. දැන් sannivedanaya කියන්නේ මොකක්ද සරලව ගත්තොත්? sannivedanaya කියලා කියන්නේ සන්දන නීදන වේදනය. අපි එහෙම තමයි කතා කරන්නේ. සන් කියන්නේ මනාව, නී කියන්නේ ඒකාබද්ධ වුණු, වේදනය කියන්නේ දැනීම් සමුදාය. එතකොට පුතේ මනාව ඒකාබද්ධ වුණු දැනීම් සමුදාය sannivedanaya වෙනකොට උදාහරණයක් විදිහට මම ඔයාලට කියනවා මට හරීම බඩගිනි. එතකොට මට බඩගිනි කෙනෙක් පුතේ මම ඔයාලට කියනකොට මම ඒකට මගේ මොහොනේ ඉරියව් මේ හැම දෙයක්ම මම ඔයත් එක්ක කතා බහ කරනවා. එහෙනම් සන්දන නීදන වේදනය sannivedanaya වෙනවා නම් මේ sannivedanaya කියන එක ආරම්භ වෙන්නේ ප්‍රාගෛතිහාසික යුගයේ ඉඳලා. ඒ කියන්නේ පුතේ අද ඊයේ නෙමෙයි. මුලින්ම sannivedana ඉතිහාසය ගැන කතා කරනකොට sannivedana ඉතිහාසයේ පදනම වැටෙන්නේ මානවයා මේ ලෝකයට බිහිවීමත් සමග මානවයා මේ ලෝකයට බිහි වෙනවා කියලා කියන්නේ දරුවනේ. ඒකට කතාවස්තුන් කිහිපයක් තියෙනවා. ඔයාලා දන්නවා ආදම් සහ ඒවගේ කතාවස්තුව. ඒ වගේම මහා බමුණු මතවාදවල තියෙනවා මහා බ්‍රහ්මයාගේ කටින් මහා බ්‍රහ්මයාගේ කටින් බමුණු ආවා. මහා බ්‍රහ්මයාගේ උරහිස් වලින් ශාස්ත්‍රීය හේවත් රජවරු ආවා. ඒ වගේම මහා බ්‍රහ්මයාගේ කලවා වලින් වෛශ්‍යයන් හේවත් වඳුන් ආවා සහ පාද වලින් සැඩළුන් හේවත් ශුද්‍රයන් ආවා කියලා. මෙන්න මේ විදිහට ලෝකයේ මානවයන්ගේ බිහිවීම පිළිබඳ විවිධ මතවාද අපිට දකින්නට තියෙනවා. පුතේ මේ මතවාදත් එක්ක ගනුදෙනු කරනකොට මුලින්ම මිනිස්සු හිටියේ අපි දන්නවා ගල් යුගයේ ජීවත් වෙනවා, එඬේරි යුගයේ ජීවත් වෙනවා. මෙන්න මේ වගේ යුග ගණනාවක් පහකට මිනිස්සු එකපාරටම මේ විදිහට මේ ලෝකයට ආවේ නැහැ. ඒ අය තමන්ගේ ජීවිතය තුළ විවිධ හැලහැප්පීම් එක්ක තමයි අද මේ තියෙන තත්ත්වයට මේ මිනිස්සු මෙහෙම ආවේ. එතකොට මේ මිනිස්සුන්ගේ පැවැත්ම මෙහෙම වෙනකොට දරුවනේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මුලින්ම මේ තමන්ගේ අදහස් වමාරු කරගන්නේ හා හි හු ඒ ඕ මෙන්න මේ විදිහට ශබ්ද භාවිතය හරහා. මෙහෙම ශබ්ද භාවිතයත් එක්ක අදහස් වමාරු කරගන්නකොට මේ අය තුල තමන්ගේ අදහස් වමාරු කර ගැනීමේදී ඝට්ටනයක් නැති වෙන්නත් පුළුවන්කම තිබුණා. කොහොම හරි පුතේ ඉඟි බිඟි හරහා අදහස් වමාරු කරන මේ පුද්ගලයන් ක්‍රමානුකූලව හිමින් තම අදහස් ටික අනිත් අයට දෙන්න භාවිතා කළා නව ක්‍රමවේදයක්. මොකද්ද? සතා මරලා ඉවර වෙලා ඒ සතාගේ ලේ ටික අරගෙන ගල් ගුහාවල හැම තැනම අඳින්න පටන් ගත්තා. එතකොට චිත්‍ර කලාව බිහි වෙන්නේ මෙන්න මේ විදිහට. උදාහරණ තමයි පුතේ අල්තමීරා සහ ප්‍රංශයේ ලැස්කෝ කියන ගුහාවන් වල තියෙන ගුහා චිත්‍ර. එතකොට මෙහෙම චිත්‍ර කලාව බිහි වුණාට පස්සේ මේ අය නිර්මාණය කරගන්නවා තමන්ගේ අදහස් වමාරු කරගන්න හූහඬ බෙරනාදය ඒත් එක්කම මේ අය විසින් හෝමාරු කරගන්නවා රෙදි හරහා එක කොලාතු හරහා පණිවිඩ බෙදා ගන්නවා. ඒ වගේම පුතේ මේ අය විසින් ශබ්ද භාවිතය හරහා භාෂාවක් නිර්මාණය කරගන්නවා. ලෝකේ පළවෙනිම භාෂාව තමයි සුමේරියන් භාෂාව. සුමේරියන් භාෂාව ලෝකේ පළවෙනිම භාෂාව වෙනකොට පළමු අක්ෂර මාලාව බවට පත් වෙන්නේ සිලබරි අක්ෂර මාලාව. මේ සිලබරි අක්ෂර මාලාවෙන් පස්සේ මේ අය අකුරු ලියන්න පැපිරස් පත්‍ර, මහ පොළව, ගස්වල කඳන්, තල්පත් ඉරු වගේ දේවල් තෝරා ගන්නවා. ඔන්න පුතේ ඊට පස්සේ තමයි ක්‍රමානුකූලව මේ මානවයාගේ මානසික තත්ත්වය වර්ධනය වෙලා සායිලූන් අන්තපුරයක සේවය කරපු සායිලූන් විසින් කඩදාසිය හොයාගන්නේ. මේ කඩදාසිය හොයාගත්තට පස්සේ පුතේ ක්‍රමිකව ජොහන්ස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයාගන්නවා. ඔන්න පුතේ එදායින් පස්සේ ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනිය, ග්‍රැහම් බෙල් දුරකථනය, ගුග්ලියෙල්මෝ මාකෝනි ගුවන් විදුලිය වගේ දේවල් හොයාගෙන අද මේ අපි භාවිතා කරන අන්තර්ජාලය දක්වා ව්‍යාප්ත වෙනවා.